මේ නත්තල් සමයේ මම කැමති ඔබත් එක්ක අනර්ග වචනයක් බෙදාගන්න. උන්වහන්සේගේ වචනයේ ප්‍රකාශ කරනවා සමාදානය කරන්නෝ ආශිර්වාද ලද්දෝය මක් නිසාද ඔහු දෙවියන් වහන්සේගේ දරුවයයි කියනු ලබන්නේ. ඔබ කැමති දෙවියන් වහන්සේගේ දරුවෙක් වෙන්න. එසේනම් ඔබ අවට ඔබේ නිවසේ ඔබේ අසල්වැසියන් අතරේ ඔබේ ගමේ ඔබේ රටේ ප්‍රශ්න ගැටලු අමාරුකම් වැනි තත්ත්වයකදී ඔබ පුද්ගලිකව ඔවුන් සමාදානය කරන්නෙක්ද. පවුල් විනාශවුණු දෙමව්පියන් දරුවන් අතර බෙදීම් ඇති වෙලා තියෙන සහෝදරයන් සහෝදරයන් අතර බෙදීම් ඇති වෙලා තියෙන මේ කාලෙක ඔබ මුළු හදවතින් ඔවුන්ව සමාදානය කරන කෙනෙක් ලෙස ඔවුන් අතරේ ඔබ ඔවුන්ගේ සමාධානය රැකෙන ලෙස ඔබ ක්‍රියා කරනවා නම් හරියට පාපය නිසා දෙවියන් වහන්සේ හා අප අතර තිබුණු අසමාධානය දෙවියන් වහන්සේ හා අප අතර තිබුණා ඒ බෙදීම යේසුස් වහන්සේ තුලින් අපිට නැවතත් උන්වහන්සේ වෙත ලං වෙන්න උන්වහන්සේ සමාධානය කරන්න ලෙස උන්වහන්සේ ක්‍රියා කළා මෙන් අද ඔබත් ඔබේ ජීවිතේ වටපිටාව තුළදී ජීවත් වන අපි මේ ලෝකෙදී අපි මනුෂ්‍යයන්ව සමාදානය කරන කෙනෙක් ලෙස අපේ ජීවිත අපි අද වෙනස් කරගන්නවා නම් වෙනදා ඔබ අහල පහල රණ්ඩුවක් එද්දී ඒ ගැන සතුටින් hina වෙලා ගිහිල්ලා රණ්ඩුවක් නේද අපි ගිහින් බලමු කියලා තව සතුටින් ඒ ගැන ප්‍රීති වෙද්දී ඒ වෙනුවට ඔබ ඒ ස්ථානට ගිහිල්ලා ඔවුන් සමාදානය කරනවා නම් ඔබ සැබවින්ම දෙවියන් වහන්සේගේ වචන ලෙස උන්වහන්සේගේ පුත්‍රයෙක් ලෙස ඔබ උන්වහන්සේ මේ මොහොතේ පිළිගන්නවා. ඉතින් මේ නත්තල් කාලයේදී බොහෝ වෙලාවට විරසක් කමින් ඉන්න අසමාදානයෙන් ඉන්න ගොඩක් අයගේ ජීවිතය ස්පර්ශ කරන්න ඒ අයගේ ජීවිත සමාදානයෙන් පුරවන්න ඔබට උන්වහන්සේ කරුණා ලැබේවයි කියා මගේ මුළු හදවතින්ම ඔබට ආශිර්වාද කරනවා. ජේසුස් පීඩයි